ලොස් ඇන්ජලිස් නෝර නේද අර හොලිවුඩ් ප්‍රදේශෙ ගිනි ගත්තේ. ලස්සනට තිබ්බ නගරයක් ගින්නක් ඇවිල්ලා පිච්චිලා ගියා. ඒ වාගේ ලස්සන අපේ හිත් රාගෙන් පිච්චිලා යනවා. ඒ ගින්න දිහා බලනකොට මට රාගය ගැනමයි හිතෙන්නේ. ඔච්චර ලස්සනට තියෙන හිත රාගෙන් පිච්චෙන ඕන්න ඔය වගේ කියලා. රාගේ දරුණු වෙනකොට කොච්චර බණ ඇහුවත් අර වතුර කොච්චර දැම්මත් නෙමෙන්නේ. තව පත්තු වෙනවා. එච්චර රාගේ දරුණුයි. අර ගින්න දරුණුයි වගේ. ලස්සනට ඉන්න මිනිස්සු නේද තරහ ඇවිල්ලා අතපය දික් කළා කෑ ගහන්නේ. දැන් මෙහෙම බණ කියන මමත් සමහරවිට තරහ ආපුම හරියට කෑ ගහන අවස්ථා තියෙනවා. එතකොට මේ බණ කියනකොට තියෙන සැනසෙල්ල පිච්චිලා යනවා අර ද්වේෂයෙන් කියන ගින්නෙන්. ඒක දිහා බලලා මේ රාග දේශ මොහ ගැනම හිතන්න පිච්චිලා යනවනේ අපි ඔය. අපේ ලස්සන පිච්චෙනවනේ. අපේ ශ්‍රද්ධා ධනය පිච්චෙනවා. අර ගෙවල් පිච්චුණා වගේ. සීල ධනය පිච්චෙනවා. ශ්‍රුත ධනය පිච්චෙනවා. අහපු බණ මොකවත් නැහැ. රාගය ආපු ගමන්. ඇයි ශ්‍රුත ධනය පිච්චිලා අර ගෙවල් ගිනි ගත්තා වගේ. සීලේ පිච්චිලා යනවා. ඔය ගේන දූල පුතාලා ඔය ගින්න දිහා පොඩ්ඩක් බල ඔයාලගේ ලස්සන හිත් රාගෙන් පිච්චෙන හැටි බලන්න. ද්වේෂයෙන් පිච්චෙන හැටි බලන්න. මොහෙන් පිච්චෙන හැටි බලන්න. අනේ රාග දේශ මොහ වලින් නිදහස් වුණ මගේ බුදුරජාණන් වහන්සේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම සරණ යනවා කියලා හිතන්න. ඒක අර ගින්දරට වැස්සක් වැස්සා වගේ. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු රාග දේශ මොහ ගිනි නිවන සිරි සදහම් මම සරණ යනවා කියලා හිතන්න. ඊළඟට අනද මහ තෙරුන් වහන්සේ වගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහෝත්තමයෝ වගේ ලක්දිව පහළ වූ දඹදිව පහළ වූ ඒ බුදුසසුන තුල පහළ වූ නිකලෙස් මහ මුනිවරු ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා හිතන්න. ඒ වගේම අපේ ජීවිතේ සංවර කරගෙන අනේ අපිටත් උතුම් සිල්පද රැක ගන්න ශක්තිය ලැබේවා කියලා හිතන්න. මේ උතුම් තිසරණය මේ උතුම් සීලය අපි කරන පින කුසලය දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න හේතු ආසනාව වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම අපිට වාසනාව ලැබේවා.